මචං ඔයාට වෙලාවට හිතනවාද ඔයාගේ මොලේ හරිට හිල්වෙච්චි බාල්දියක් වගේ කියලා පාඩන් කරන දේවල් එලියට යනවා ගිරි සතිය ගෙනගතදේ මේ සතිය මතකනෑ කොටින්ම කිව්වොත් ඔයා උදේ කෑවේ මොනවද කියලා ඔයාට රෑට මතකනෑ ඇතර මේක ඔයාගේ මෙමරීක ප්‍රශ්නයක් නෙමේ ඔයාගේ මෙමරික පාවිච්චි කරන විදිහ ප්‍රශ්නයක් අපි ෂෝට්ටම් මෙමරික හරි පොඩි එක පාරකට මතකතියාගන්න පුළුවන් කරුණු 5ක් හෝ 7ක් වගේ පොඩි ගණක් විතරයි ඉති කොහොමද මේ වැඩකාරයෝ පිටු ගනම් මතක තියාගෙන ඉන්නේ මේකට උත්තරේ තමයි චන්කින් ඒ කියන්නේ තොරතුරු ගොඩක් දිරවගන්න පුළුවන් පුංචි පුංචි කෑලි වලට කඩාගන්න එක ඉලක්කම් 12ක් එක දිගට මතක තියාගන්න අමාරු වුණාට ඒක කෑලි 3කට කැඩුවාම ඔයාගේ මොළයට ඒක තියාගන්න ලේසි සමහර වෙලාවට ටෙලිෆෝන් නම්බර් එකක් වුණත් ඔයාලා එහෙම තමයි මතක තියාගන්න 077 123 236 ඔය විදියට ඔය නම්බරේ එක දිගටම කියාගෙන ගියොත් ඔයාගේ ඔළුවේ තියාගන්න හරි අමාරු වෙනවා ඉතින් මේක සුද්ධ හොයාගත්ත අලුත් ක්‍රමයක් නෙමෙයි මේක අතීතයේ ඉඳන්ම පෙරදිග තිබ්බ තාක්ෂණයක් පොඩක් හිතන්න ඉස්සර හાર્ඩ් ඩිස්ක් පෙන් ඩ්‍රයිව් තිබ්බේ නෑනේ ඒත් අපේ හිමාලයේ හිටපු යෝගීවරු ಭಾರතයේ හිටපු බ්‍රාහ්මණයන් ඒ වගේම අපේ භික්ෂුන් වහන්සේලා මුළු ත්‍රිපිටකයේම ඔළුවේ තියාගෙන හිටියා නේද ඒ කොහොමද උන්වහන්සේලා කලේ මේ චන්කින් ක්‍රමය තමයි දිග දේශනාවල් මතක තියාගන්න ලේසි වෙන්න ගාථාවලට කඩලා තාලයකට පාවිච්චි කරා ලොකු දැනුමක් පොඩි කෑලි වලට කඩලා තමයි පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන ආවේ අන්න ඒක තමයි පවර් එක ඉතින් ඔයගොල්ලෝ එක්සෑම් එකට පාඩම් කරද්දිත් මේ මෙතඩ් එකම යූස් කරන්න මුළු ඡේදයක්ම කටපාඩම් කරන්න එපා ඒකේ තියෙන මේන් පොයින්ට්ස් ටික එළියට ගන්න ඒක එක ගොඩකට දාගන්න එතකොට ඔයාට මතක තියාගන්න තියෙන්නේ පිටු 10ක් නෙමෙයි චන්ක්ස් 10ක් අපේ හාමුදුරුවරු කළා නම් ඇයි ඔයාට බැරි අද ඉඳන් පාඩම් කරද්දී නිකාම්ම කියවන්න නැතුව කරුණු ගොනු කරන්න ගෲප් කරන්න පුරුදු වෙන්න ඊළඟ වීඩියෝ එකේ මම කියලා දෙන්නම් මේ කඩාගත්ත කෑලි ජීවිතේට අමතක නොවෙන්න නයි මිරිස් දාලා පාඩම් කරන හැටි එහෙනම් channel එක subscribe කරලා සේව් වෙන්න අපි ඉස්සරහට හම්බෙමු